ලේවල සීනි වැඩි වෙයි කියලා බයෙන්ද ඉන්නේ? ඒ වගේම පැණි රස කන්නත් ආසයි නේද? මේ දෙකටම ගැළපෙන අපූර්ව ස්වභාවික විසඳුමක් තියෙනවා. මේකට කුස්සියේ තියෙන සුපිරිම දේවල් දෙකක් එකතු කරන්නයි යන්නේ. ඒ තමයි බඩේ සුවඳවත් කුරුඳු සහ පිරිසිදු මී පැණි. මේ එකතුවෙන් අපේ ඇඟේ ඉන්සියුලින් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් රුධිරයේ සීනි මට්ටම ඉබේම වගේ පාලනය වෙනවා. උදේම බඩ හිස්ව තියෙද්දි හොඳ මී පැණි මේස හැන්දකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් කලවම් කරලා ගන්න. එහෙම නැත්නම් උදේ බොන තේ එකට, ඕට්ස් එකට, හරි යෝගට් එකට හරි මේක කලවම් කරගෙන කන්නත් පුළුවන්. හරිම ලේසි. විශේෂයෙන්ම මතක තියාගන්න ඔබ ගැබිනි මවක් නම් හෝ බබාලට කිරි දෙනවා නම් කුරුඳු ගොඩක් පාවිච්චි කරන්න එපා. මේකෙන් සීනි අඩු වුණාට දොස්තර මහත්තයා දීපු බෙහෙත් නවත්තන්න එපා. හොඳ දෙයක් වුණත් ඕනවට වඩා හොඳ නැහැ. දවසකට කුරුඳු තේ හැඳි භාගයකට වඩා ගන්න එපා. නැත්නම් කට තුවාල වෙන්න පුළුවන්. අපි එකතු වෙලා සෞඛ්‍ය සම්පන්න වෙමු. දිගටම අපිත් එක්ක ඉන්න අමතක නොකර ෆලෝ කරන්න.